අයියේ මේ දෙයියන්ගේ බැටරි වැහලාද කොහෙද? ටිකක් වැඩ කළා දැන් නැහැ. මොකද්ද කිව්වේ? මම කිව්වේ අලුතෙන් බැටරි දාන්නේ කොහටද කියලා කියන්නේ. සර් මේක බැටරි දාන එකක් නෙමෙයි. ඇයි එනම් වැඩ කරන්නේ නැත්තේ? මේක පළුදු වෙච්ච එකක්ද කොහෙද? අයියෝ මං කැඩිච්ච ඒවා නම් විකුණන්නේ නැහැ. මේ දෙයියෝ ඔයාද හැදුවේ? ඔව්. මගේ අත් දෙකෙන් හැදුවේ. ඔයා දෙවියන්ව හැදුවද? එයා ඔයාව හැදුවද? සර් දෙයියෝ තමයි අපි හැමෝම මෙව්වේ. අපි මේ යාගේ රූප හදනවා විතරයි. ඇයි යාගේ පිළිම හදන්නේ? ඒකටනේ පූජා තියන්නේ. අපේ දුක සැප දෙවියන්ට කියන්න. මේකට ට්‍රාන්ස්මීටරයක් හයි කරලා තියෙනවද? දෙවියන්ට කොහමද අපි කියන දේ ඇහෙන්නේ? අයියෝ දෙවියන්ට ට්‍රාන්ස්මීටර් ඕන වෙන්නේ නැහැ. උඩට කෙලින්ම ඇහෙනවා. කෙලින්ම ඇහෙනවා නම් මේ පිළිම මොනවටද? මේ යකාට කොහොමද තේරුම් කරන්නේ? අපේ ජොබ් එක නැති කරන්නද හදන්නේ? ඔයාට මොකද්ද වෙලා තියෙන්නේ? අයියෝ මගේ රිමෝට් එක හොරකම් කරලා මං දෙයියන්ගෙන් ඉල්ලන්නේ. ඒක තියෙන්නේ කොහෙද කියලා ගන්න. පිස්සු හැදිලාද? මොකද්ද කිව්වේ? මේ අයියා පුංචි දේව කෙනෙක්ට ඔය සේරම කරන්න බෑනේ. හොරෙක් පස්සේ දුවන්න පුළුවන්ද? චුට්ටන් කකුල් වල. දේවාලේ ඇතුළටම යන්න. ලොකු දෙයියෙක් ඉන්නවා. එයාගේ කකුල් අල්ල ගන්න. අයියන් දුවනවා. මේ පොල් ගෙඩියයි සල්ලි දෙන්න. ඔයාගේ වැඩේ කරලා දෙයි. 200ක් දෙන්න ඔය ටිකට.